අද අපි බලමු වම්බුඩු මෝජි එකක් හදන්නේ කොහොමද කියලා. මම මෙතන වම්බුඩු කිලෝ එකක් අරන් තියෙනවා. අපි දැන් ඒ ටික කපා ගමු. දැන් මම වම්බුඩු වලින් කොටසක් කපා ගත්තා. අපි ඒ ටික දැන් බෙදගමු. තෙල් එක රත් වෙලා තියෙන්නේ. අපි දැන් බඩු ටික දාලා බෙදගමු. ඔයාලා කපපු මම බඩු ටික බදින තු ටිකක් වෙලා තියලා බදිනවා නම් බටු වලට කහ ටිකක් දාලා අත ගාලා තියාගන්න. අපි බටු බෙද ගන්නකොට ගොඩක් ගින්දර වැඩි කරගන්නේ නැහැ. මධ්‍යම ගින්දරේ තියාගෙන තමයි බෙදගන්නේ. බඩු ටික බෙදෙන අතර අපි ටිකක් අනිත් පැත්ත හරව ගමු. බඩු ටික තැලෙන්නේ නැති වෙන්නේ හිමිසරේ අනිත් පැත්ත හරව ගන්න ඕනේ. කලවම් කරලා තව ටිකක් බෙදෙන්න තියමු. දැන් අපි බඩු ටික බෙදලා තියෙන්නේ මේ ගානට බෙදුනහම ඇති අපි තෙල් බේරලා ලිපෙන් බාගමු. මම මේ බටු බදිනකොට ලුණු දැම්මෙත් නැහැ. මොකද ලුණු දැම්මහම බටු වලට වතුර එකතු වෙනවනේ. එතකොට අපිට මේ වගේ ලස්සනට බඩු ටික බෙද ගන්න බැරි වෙනවා. බඩු ටික බෙදෙන අතරේ අපි අවමිරිස් ටික පලා ගමු. මම මෙතන අවමිරිස් ග්‍රෑම් 300ක් අරන් තියෙනවා. අපි දැන් ඒ ටික පලා ගමු. මේ විදිහට වෙන් වෙන්නේ නැති විදිහට පලා ගන්න ඕනේ. මේ තියෙන්නේ මම බෙදගත්ත බටු කිලෝ එක. මෙතන මම රතුළුණු ග්‍රෑම් 400ක් අරන් තියෙනවා. අපි දැන් ඒ ටිකත් තෙල් එකට දාලා බ්ලාන්ච් කරගමු. අපි කප්පර 20ක් විතර මේ ටික බ්ලාන්ච් කරගන්න. අපි දැන් ඒ ටික තෙල් බේරලා ලිපෙන් බාගමු. මෙතන හාල් මැස්සෝ 250ක් තියෙනවා. මේ බලන්න මේ හාල් මැස්සොත් හොඳටම වේලලා තියෙන්නේ. අපි ඒ ටිකත් බෙදගමු. දැන් අපේ හාල් මැස්සෝ ටික බෙදලා තියෙන්නේ. මේ ගානට බෙදුනහම ඇති අපි ලිපෙන් බාගමු. එහෙනම් බලමු අපේ බටු මෝජු එක හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද කියලා. තෙල් මේසෙ හැඳි 4ක් දා ගන්නවා. අපි මේ බටු මෝජු එක හදනකොට මැටි ඇතිලියක් ඒ වගේම ලී හැන්දක් ගන්න ඕනේ. රම්පේ කෑලි 2යි කරපිංචා ඉති දෙකකුයි දා ගන්නවා. ලියාගත්ත ලූණු සුදු ලූණු මේසෙ හැඳි 3ක් තියෙනවා. ඉඟුරු තියෙනවා මේසෙ හැඳි 2ක් ඒකත් දා ගන්නවා. මිරිස් කුඩු මේසෙ හැඳි 4ක් තියෙනවා මම ඒ ටික දා ගන්නවා. කෑලි මිරිස් තේ හැඳි 4යි. කහ කුඩු තේ හැඳි භාගය ඒ ටිකත් දා ගන්නවා. අබ පේස්ට් එක තියෙනවා මේසෙ හැඳි 4ක් මම ඒ ටිකත් දා ගන්නවා. මෙතන විනාකිරි මේසෙ හැඳි 8ක් තියෙනවා. සීනි මේසෙ හැඳි 4ක් ඒ ටිකත් දා ගමු. කරි සෝස් මේසෙ හැඳි 4ක් අපි ඒ ටිකත් දා ගන්නවා. මෙතන ලුණු තේ හැඳි 2ක් තියෙනවා අපි ඒකත් දා ගමු. අපි දැන් බෙදගත්ත දේවල් ටික දා ගමු. බටු ටිකක් දා ගමු. බෙදගත්ත හාල් මැස්සු ටිකක් දා ගමු. එහෙනම් ඔයාලත් මේ විදිහට බටු මෝජි එකක් හදලා පවුලේ අයත් එක්ක රස බලන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.